මේ ප්‍රීලීස් කියලා හිතුවොත් මට ඇහෙන්න ලැබෙනවා මේ සිංග ෆයිනෑන්ස් පැත්තේ. මොකද්ද මේ ප්‍රීලීස් කියලා කියන්නේ? එහෙම concept එකක් ඊට ඉස්සර දැක්කේ නැහැ. මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මම පැහැදිලි කරන්න. මෙතනදී වෙන්නේ සාමාන්‍ය සම්ප්‍රදායිකව උනේ සියලුම වෙළඳපොළ තත්ත්වයන් බොහොම පහසු තත්ත්වයන් වල තියෙනකොට ඔබ වාහනයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් බොහොම නිස්කාංශය ඔබ ලංකාවේ තියෙන ඔබ කැමති අහන්න ලැබිච්ච බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්නන කෙලින්ම ඒජන්ට්ස් ළඟට ගිහිල්ලා හරි නැත්නම් ඔබ කැමති ලංකාවේ තියෙන හොඳම වාහන ගෙන්නන කීර්තිනාමයක් තියෙන ආයතන වලට ගිහිල්ලා ඔබට හොඳ ලොකු ඩිස්ප්ලේ එකක් තිබ්බා ඇති වෙන්න වාහන ඔබට ගිහලා තෝරගන්න. එතකොට පහුගිය කාලේ ඒ සියලුම ආයතන වලට සිද්ධ වුණා අලුත් වාහන නැති නිසා වාහන ලංකාවේ දැනට පාවිච්චි වෙන වාහන විකුණන්න මිලදී ගන්න ඒ කාර්යයන් කරන්න. ඒකට දැන් මේ අලුත් තත්ත්වය යටතේ කලින් වගේ ඔබට හෝ ඒ ආයතන වලට අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙයි අතිවිශාල වාහන ප්‍රමාණයක් තමන්ගේ ප්‍රදර්ශනාගාරවල තියාගන්න. ඒ වගේම තමයි අර මං කිව්වේ අධික ඉල්ලුමක් සහ සීමිත සැපයීමක් තියෙන අවස්ථාවක් නිසා ඔබට නිස්කාංශුව නිදහසේ ගිහිල්ලා මෙහෙම ඩිස්ප්ලේ එකක වාහන තෝරගන්න තියෙන අවස්ථාවක් අඩු නම් ඔබට වාහන සීනියක් සැබෑ කරගන්නත් ඕනේ නම් මොකද්ද ඔබ කළ යුත්තේ? පෙර සූදානම් දී යුත්තේ. ඒ කියන්නේ ඔබේ තීරණය ඔබ දැනට තියෙන තොරතුරු ආශ්‍රයෙන් ඒ පුළුවන් නම් ජපානයේ ඔක්ෂන්ස් වලට ගිහිල්ලා ජපාන් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා නැත්නම් යුරෝපීය වාහනයක් ඉන්දියන් වාහනයක් ඕන එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ තියෙන තොරතුරු අනුව ඔබ වාහනේ තෝරගන්න ඕනේ. එක්කෝ ලංකාවට වාහනේ ගේනකන් පොඩ්ඩක් ඉන්න වෙනවා. හැබැයි ඒ එක්කම ලංකාවේ වාහනයක් මිලදී ගන්න අවස්ථාවන් වන්ගෙන් 90ක් 80කට වැඩි ප්‍රමාණයක් හැම මොහොතකම මූල්‍ය පහසුකමක් එක්ක තමයි ඒක යන්නේ. එතකොට මූල්‍ය පහසුකම කියන එක වාහනේ හා බද්ධ වෙච්ච කොටසක්. මූල්‍ය පහසුකම කලින් කරේ වාහනේ තෝරගෙන මූල්‍ය පහසුකම ලබා ගැනීම නම් මේ අවස්ථාවේ ඔබ මූල්‍ය පහසුකමට සුදුසුකම් ලැබලා වාහනේ තෝරගන්න ගියා නම් ඇත්තටම වාහනේ පිළිබඳ සර්ච් කරා නම් උදාහරණයක් විදිහට නාරදට වාහනයක් මිලදී ගන්න කලින්ම නාරද බලනවා මම ගන්න යන වාහනේ රයි මේක මිලියන 15ක් වෙයි මන් ළඟ තියෙන මිලියන 5යි. එතකොට එහෙම නැත්නම් මිලියන 7යි. තව 7ක් අවශ්‍ය වෙනවා. එතකොට මම මේක වාහනේ තෝරගෙන ආපහු යන්න ගියොත් ලීඩ් ටයිම් එකක් යනවා අරක ප්‍රොසෙස් වෙන්න. ඔබ මොකද කරන්නේ? දැන් මේ ප්‍රීලීස් එකේදී වාහනයට පෙර ඔබගේ මූල්‍ය ශක්තියතාවය එහෙම නැත්නම් වාහනේ ගන්න වාට ඉතුරු මුදල ඔයා සකස් කරගෙන තමයි වාහනේ තෝරන්නේ. එහෙම වුණාම අර අධික ඉල්ලුමක් සහ සීමිත සැපයීමක් තියෙන අවස්ථාවල ඒ තීරණේ හරියට ගන්න කෙනාට පහසුවෙන් තමන්ගේ වාහනේ කලින්ම වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒ සංකල්පය අපි කලින්ම දැක්ක නිසා අපිට ඉන්නවා සිංග ගෲප් එක ඇතුලේ මිලියන ගානක ගණනුකරු වගේම අපේ සිංග ෆයිනෑන්ස් එකේ ගණනුකරුවන්ට අපි පුරුදු කරමින් ඉන්නවා. ඔබගේ වාහනය මිලදී ගන්න පෙර ලීස් එක ඕඩර් කරන්න. දැන් යන්නේ ෆ්‍රී ඕඩර් කරන්න කියලානේ වාහනේ. අපි කියන්නේ ඊටත් පෙර ලීස් එක ඕඩර් කරන්න. ලීසින් පහසුකම ඕඩර් කරලා ඔබ ඒකට අපි ඕපන් ඔබට මිලියන 10ක පහසුකමකට ඔබ සුදුසුයි කියලා ලියුම දුන්නම ඒ ලියුමත් සමග තමයි ඔබ වාහනේ තෝරන්නේ. එතකොට ඒක කිසිම කන්ස්ට්‍රේන්ට් එකක් හෝ සීමාවක් නැහැ ඔබට මිලදී ගැනීම සම්බන්ධ. අතේ මුදල් අතේ තියෙන ලක්ෂ අපිට මිලියන 7යි අපි දෙන ලියුමේ මිලියන 7යි. එතකොට මිලියන 14ක වාහනයක් ගන්න ඔබ කලින්ම සූදානම්. ඒක තමයි මේ ප්‍රීලීස්